Hello, what's up guys? Sitting welcome to OS Aqua Discuss YouTube channel. මේ මම අද වීඩියෝ එකක් ගෙනාවේ මගේ පුංචි discuss breeding and growing up setup එක ගැන පොඩි වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් අඩුපාඩු ගොඩක් ඇති. දැනට මේක තමයි තියෙන්නේ. ඉතින් ආයෙත් තව මගේ පොඩි facility එකක් හදාගෙන යන ගමන් තියෙන්නේ දැන් පොඩිවට. ඒකෙත් අප්ඩේට් එක මම ළඟදීම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට සෙටප් එක. ඒකේ yellow checker board එකක් ඉන්නවා. මේක නම් මාස 4ක් වගේ සෙන්ටිමීටර් 5 වගේ ඉන්නවා. මෙයාලට ගොඩක් වෙලාවට big part එක chicken heart එකයි FX එක දෙනවා. ඊට පස්සේ මේ ඉන්න අපේ මම ආසාවට තියෙන සෙට් එකක් ඔගේ ඉන්නවා සෙන්ටිමීටර් 7-8 hacker blue turquoise powder blue. තව මෙලන් pair එකක් ඉන්න breeding pair එකක්. තව red checker board breeding pair එකක් ඉන්නවා. ඒක මේ පොඩ්ඩක් ටැංකි මදි හින්දා පොඩ්ඩක් තියලා තියෙන්නේ. ඊට පස්සේ මම ගාව රෙඩ් මෙලන් සෙට් එක ඉන්නවා සෙන්ටිමීටර් 5. මෙයාලටත් ඒ කැම සෙට් එකමයි දෙන්නේ. ආයේ ටෙට්‍රාබයිට් එක FX එකයි දෙනවා. චිකන් හાર્ට් එක බීෆ් හાર્ට් එකම තමයි. සෙන්ටිමීටර් 6-7 වගේ මෙලන් සෙට් එක එකම ඒජ් එක එකම බල්ක් එකේ තියෙන්නේ. මෙයාලටත් ඒ කැම සෙට් එකම තමයි දෙන්නේ. සෙන්ටිමීටර් 6-7-8ක් ඉන්නවා උතන. හොඳ බොඩි ෂේප් එක මේ ඉන්නේ yellow checker board පොඩි සෙට් එකක්. ඒ සෙන්ටිමීටර් 4 වගේ සෙට් එක. මේ ඉන්න අපේ පැන්තේරා බීඩින් පෑ එක. පැටවුත් තියෙනවා. මේ නිකුලි පෑඩ් හින්දා පොඩ්ඩක් පැටවු ගන්න පොඩ්ඩක් අඩුයි. අලුතෙන් පෑවුට් වෙන හින්දා. මේක පැන්තේරා එකක්. මෙයාලට මම මේන්ම දෙන්නේ බීෆ් හાર્ට් එකයි චිකන් හાર્ට් එක දෙනවා. තව බ්ලඩ් වෝම්ස් දෙනවා සතියකට දෙපාරක් වගේ. තව බින්ඩල් වෝම් දෙනවා. මේ ඉන්නේ ඇල්බයිනෝ පිජන් බ්ලඩ් පෙයාර එක. මෙයාලගෙත් පැටවු ඉන්නවා. පැටවු මෙයාලා නම් පැටවු 100ක් විතර ඉන්නවා. මේ දැන් ලයිට් එක දැම්මින්ද පොඩ්ඩක් ස්පීක් අවුට් වෙලා ඉන්නේ. මේ පැටවුටත් දැන් ෆ්‍රී ස්විම් කරලා සතියක් වගේ වෙනවා. ඉන්නේ අපේ පවුල් ටර්කොයිස් බ්ලූ ටර්කොයිස් සෙට් එක. මෙයාලගේ පැටවුන් මේ පැටවුන්ට නම් දැන් ෆ්‍රී ස්විම් කළා සති 3ක් වගේ වෙනවා. මෙයාලටත් මම මේන්න දෙන්නේ බීෆ් හાર્ට් චිකන් හાર્ට් එක වින්ඩල් වෝම් බ්ලඩ් වෝම්ස් දෙනවා. මෙයාලා ජම්බෝ සයිස් ඉන්නේ සෙන්ටිමීටර් අඟල් 6 මේල් 6 ෆීමේල් 5 වගේ. මේ නිව්ලි පෑඩ් වැලන්ටයින් රෙඩ් ඇන්ඩ් වයිට් සෙට් බීඩින් පෑර් එකක්. මෙයාලා නිව්ලි පෑඩින් තමයි මෙයාලා පැටවු නැහැ ඇක්චුලි. මෙයාලටත් මම මේ කැම් සෙට් එකම තමයි දෙන්නේ. මේ ඉන්නේ yellow melon pair එකක්.
මෙයා නිව්ලි ප්‍රියඩ් මෙයා නම් පොඩ්ඩක් එක්ස්පීරියන්ස් මාසයක් විතර වීට් කරාම ඉන්න එක්ස්පීරියන්ස් තියෙනවා. එයාලගේ පැටව දැන් ඉන්නවා මම හිතන්නේ මගේ මාළු 100ක් වගේ ඉන්නවා එයාලගේ. ඔය සෙට් එක තමයි ඉතින් මං ගාව දැනට ඉන්නේ. අපේ තව අලුතෙන් මං අලුතෙන් ෆැසිලිටියක් හදාගෙන යන ගමන් තියෙන. ඒකෙත් අප්ඩේට් වීඩියෝ මම ඔයගොල්ලෝ ගෙන්නන්න. ෆැසිලිටි එකේ මොනවද වෙන්නේ කියලා වීඩියෝ එකකින් සෙට් එකමු. හැමෝටම සුබ දවසක්. Everything's overflowing. Scared that I won't get